සංගීත සීසන් 2 කතාවේ අසේනි ඇතුළු පිරිස රංජන් අයියගේ ගමේ ගියාට පස්සේ සිදුවෙන දෙයක් ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. සංගීත ටෙලිනාට්‍යයේ රංජන් සහ සීයා අතර සිදුවෙන ලොකු සංවාදයකුත් ඉස්සරහට තියේවි. ඒ වගේම සීයා මහී වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කතාවට ඉතාම සංවේදී මෙන්ම අර්ථවත් මානයක් එකතු කරાવી. සීයාගේ මේ උත්සාහය මහීගේ ජීවිතයට පමණක් නොව ප්‍රේක්ෂකයන්ටත් විශාල ආදර්ශයක් සපයාවි. සීයාගේ මඟ පෙන්වීම මහීගේ හිත හදන සුවදායි දානය. මහී තවමත් තම පියාගේ වියෝවයෙන් දැඩි මානසික පීඩනයක පසු වෙනවා. මෙම තත්ත්වය මගහරවා ඔහුට ජීවිතයට මුහුණ දීමට ශක්තිය දීමට සීයා ඉතා ප්‍රඥාවන්ත පියවරක් තමන්ගේ මිනිපිරීට කියලා දුන්නා. සීයා මහීට සහ පවුල අයට යෝජනා කරලා තිබුණේ දානයක් පවත්වන්න. ඉතින් ඇත්තටම පියා සිහි කරමින් මනස සංසුන් කරගන්න ලෙස මේ හුදෙක් චාරිත්‍රයක් නොව පියාගේ ආත්මයට සැනසීමක් මෙන්ම මහීගේ හිතටද සහනයක් ලබා දෙන ක්‍රියාවක් බව සීයා කියපු දේ අසේනි කිව්වට පස්සේ යාළුවන්ටත් වැටහුණා. දානයෙන් පසු මහී සමග තනිව කතා කරන සීයා ඉතා ආදරයෙන් ඔහුට කරුණු පැහැදිලි කරලා දේවි. මහීගේ තාත්තා නැති වුණා කියලා ඔයා ඔහොම දුක් වෙන එක තාත්තා කැමති දෙයක් නෙමෙයි. ඔයා මෙහෙම කඩා වැටුණොත් තාත්තා කවදාවත් සතුටු වෙන්නේ නැහැ කියන දේ සීයා කියාවි. තාත්තා කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව තමන්ගේ දරුවෝ සමාජයේ ඉහළ තැනකට ඇවිත් හොඳ මිනිස්සෙක් වෙනවා දකින්න එකයි. ඔයා හොඳ තැනකට ආවොත් ඒක තමයි තාත්තා ලබන ලොකුම සතුට. ඒ නිසා දුක පැත්තකින් තියලා ඔයා ගමන යන්න දැම්ම පටන් ගන්න කියන එකයි සීයාගේ අදහස. ඉතින් මේ දේවල් ගොඩාක් වෙනස් කරයි.